ඉතින් යාළුවනේ ආයුබෝවන් මම අද ඔයාලට මේ ගේන්න හිතුනේ මේ ඔයාලට වටිනා කියන තැනක් මට හම්බුණා. මේක මේ සංජීව ගල් කැටයම් ආයතනය. කියන්නේ මෙතනින් මේ ගල් කැටයම් ලස්සන ගලෙන් කරවන කැටයම් ඒ දේවල් තියෙනවා. මේක පිහිටලා තියෙන්නේ මේ පාර අනුරාධපුර ත්‍රිංකො පාරේ. මේ බලන්නකො මේ මෙතන මේ සඳකට පහන මේ ගල් කැටයම් මේ හැමදේම තියෙනවා. මේ මිරිස් ගලවල් මේ ලස්සන්ට හදපු මේ සියලුම දේ හැමදේම ගල් වලින් තමයි කැටයම් කරලා තියෙන්නේ. මේ පහන් වර්ග මේ ඉස්සර නිකන් අර පෞරාණික විදිහටම තියෙනවා. මේ හැම දෙයක්ම මේ ගලෙන් තමයි කරලා තියෙන්නේ. සිමෙන්තියෙන්වත් ඒ කිසිම දෙයකින් නෙමෙයි. මේ තියෙන සංජීව ගල් කැටයම් මේ මෙතන තමයි තැන. මේ තියෙන යාගේ ෆෝන් නම්බර් එහෙම තියෙනවා. ඇත්තටම ඔයාලටත් ගෙවල් වල ලස්සන කරන දේවල් වලට ඒ දේවල් ගන්න ඕන නම් මෙතනින් ගන්න පුළුවන්. මේ තියෙන මේ බිමට අල්ලලා තියෙන්නේ. අර අපි ටයිල් අල්ලනවා වගේ කොන්ක්‍රීට් කැට අල්ලනවා වගේ මෙතන මේ හදලා තියෙන්නේ මේ ගල් කැටයම් මේ ගල් කෑලි පතුරු අල්ලලා බිම මේ බලන්න ඔයාලටත් අයිඩියා එකක් ගන්න පුළුවන් මේ ලස්සන කරන හැටි. මේ තියෙන චූටි වංගෙඩි මේ ගල් වලින් කරපු දේවල් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මේ හැමදේම මේ ඇත්තටම මේ කුරහංගලක් කියන එක දැන් දැක ගන්නවත් නැහැනේ. දකින්නවත් මේ හැම දෙයක්ම ගල් වලින් තියෙන්නේ. මේ තියෙන එක පාරට පේන විදිහ. පොඩ්ඩක් මෙතනින් ඇතුළට යම් බලන්න. ඇත්තට මේ තැන හදලා තියෙන්නේ අර මේ අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් විදිහට. මේ බලන්නකො. දැන් සාමාන්‍යයෙන් ගෙදරක කොන්ක්‍රීට් කැටනේ අල්ලන්නේ බිමට. දැන් මෙතන තියෙන්නේ ගල් පතුරු අල්ලලා. මේ බලන්න ගල් පතුරු වලින් තමයි මේ කොන්ක්‍රීට් කැට වෙනුවට අල්ලලා තියෙන බිම. මේ බිච්චි මෙයා මේ ෂොප් එක දාලා තියෙන තැන එයාගේ බිච්චි වලට පවා අල්ලලා තියෙන ගල්. එතකොට දැන් අපිට වුණත් අයිඩියා එකක් ගන්න පුළුවන්. අපේ ගෙදරක එහෙම කොහොමද මේක ගල් වලින් කරගන්නේ කියලා. මේ වටේ වැරැන්ඩා එකට සාමාන්‍යයෙන් අපි අල්ලන්නේ ටයිල්නේ. මේ මෙතන අල්ලලා තියෙන්නේ මේ ගල් පතුරු වලින්. අර ටයිල් අල්ලනවා වගේ ගල් පතුරු වලින් තමයි අල්ලලා තියෙන්නේ. මම ඔයාලට කිව්වේ අර බිච්චි වල. මේ බිච්චි වල අල්ලලා තියෙන්නේ තනිකරම ගල්. මේ ඇතුලේ නිකන් උදාහරණයක් ගන්න වගේ තියෙන්නේ. මේ බිච්චි වල තියෙන්නේ ගල් අල්ලලා තියෙන්නේ. බිම මේ ටයිල් වෙනුවට ගල් පතුරු වලින් තමයි අල්ලලා තියෙන්නේ. ඇත්තට මාරම ලස්සනයි. මම ඔයාලට පෙන්නන්නම් මේ තව ගොඩක් දේවල් තියෙනවා. මේ බලන්න. මේ ලස්සන අලියෙක්. මේ පුල්ලේ ආරේ දෙවියන්ගේ රූප. ශිවලිංගේ රූප. මේ හැමදේම ගල් වලින් තමයි කරලා තියෙන්නේ. අර පෞරාණික ගතියක් පේන විදිහට තමයි හැමදේම කරලා තියෙන්නේ. මාරම ලස්සනයි ඉතින්. මේ මාළු ටැංකියක් වටේට ගල් අල්ලලා මේ අර පුංකල්සකින් වතුර එනවා වගේ. ඇත්තටම ඔයාලටත් මේ ගෙදරක ලස්සන කරගන්න ඕන නම් පොඩි අදහසක් ගන්න පුළුවන් මෙතනින්. ඒ කියන්නේ මෙතනින් ඔයාලට මිලදී ගන්න උනත් පුළුවන්. මේ සංජීව ගල් කැටයම් ආයතනය.
මේ තියෙන්නේ ගල් පතුරු අර ගානට පදම් කරලා හදලා තියෙන හැටි. මේ අර ටයිල් අල්ලනවා වගේ අල්ලන්න එක එක ලස්සන කරන දේවල් වලට. මේ තියෙන මේ මිරිස් ගලක් වගේ. ඇත්තටම අර පෞරාණික ගතියට කැමති පොඩ්ඩක් ඇන්ටික් ගතියෙන් තමන්ගේ වත්ත ගෙදර හදාගන්න කැමති කෙනෙකුට ඇත්තටම මේ මෙතනින් ඒ දේවල් කියලා කරගන්න පුළුවන්. මේ චූටි සත්තු ඉබ්බෝ ඒ වගේ දේවලුත් තියෙනවා. මේ ස්ථානයේ තියෙන මේ අනුරාධපුර ට්‍රින්කෝ මාර්ගයේ මිහින්තලේ ඔරලෝසු කනුව ළඟ තමයි තියෙන්නේ. මේ තියෙන අනුරාධපුර ට්‍රින්කෝ මාර්ගය. අතර මං හිතනවා ඔයාලට වටිනවා කියලා මේක. මොකද මේක දුර්ලභ දෙයක්. සාමාන්‍යයෙන් හැමතැනම නෑ මේ ගල් කැටයම් කරන කට්ටිය. ඇත්තට මාරම ආසයි බලන්න මේක. නෑ ඇත්තටම ඉස්සරනේ මේ සඳකඩ පහනක් මේවා හදන්න දන්න මිනිස්සු එහෙම හිටියේ. දැන් අඩුයිනේ ඉන්නවා. ඒ උනාට අඩුයි. මේ තියෙන සඳකඩ පහනක් මේ තනිකරම ගලෙන් කරලා තියෙන. මම ඔයාලට තව ටිකක් පෙන්නන්නම්. මේ තියෙන මේ සියලුම දේවල් කරලා තියෙන ගලේ. මේ තියෙන්නේ මහත්තයාගේ ෆෝන් නම්බර් ඔයාලට සම්බන්ධ කරගන්න ඕන නම් මේ තියෙන මම මේ ආපහු පාරක් මේ පොඩ්ඩක් මේ පෙන්නන්නේ ඔයාලට බලා ගන්න. මේ ලස්සන ගල් බංකුවක් තියෙනවා. ඇත්තටම මේ බැරන්ඩ එකට ටයිල් අල්ලනවට වඩා මේ විදිහට ගල් වලින් මේ විදිහට ලස්සනට අල්ලනවා. ඇත්තටම ලස්සනයි. මේ බලන්න මේ ඇතුලේ ටයිල් අල්ලනවට වඩා මේ වගේ පුංචි කාමරයක මෙහෙම ගල් වලින් අල්ලනවා නම් ඇත්තටම ලස්සනයි. මේ ලස්සන මූර්ති හදලා තියෙනවා. ඔයාලට මේව මිලදී ගන්න හරි හදා ගන්න හරි ඕන නම් අර මගේ වීඩියෝ එකේ තියෙනවා නම්බර එක මේ මහත්තයාගේ ෆෝන් නම්බර එක. පොඩ්ඩක් කෝල් එකක් අරගෙන කතා කරන්න.